저 밑에 흰색 차 보이죠? 아, 네. 그거 보면은 길이 있거든. 우측으로 들어가는 길이. 아, 네. 그걸로 들어가시면 돼. 저 애기들 따라가 같이 가시면 아, 돼. 네네. 네, 같이 가세요. 감사합니다. वाली स्ट्रॉबेरी एरिया में පැන් බේරෙනවා බා. स्ट्रॉबेरी खड़ना आपको दूरा මේක නම් ඉතින් ස්ට්‍රෝබෙරියක් කියනත් ටිකක් අමාරු කමන්නේ නැති අපි ඒ විදිහට ඉතින් බොක්ස් එකක් දුන්න ඇති තරම් කඩලා දාගන්න කණේ වගේ නැටි දාන කප් එක දුන්නා. පැණි රසයි. හායි එවරිවාන් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මේ ගෙවෙන්නේ වින්ටර් සීසන් එකේ අවසාන දවස් කිහිපය. දැන් මම මේ vlog එකට වොයිස් කරද්දී නම් ස්ප්‍රින් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒත් තාම සකුර මල් නම් පිපුණේ නැහැ. ඉතින් මමයි යාළුවයි අහම්බෙන් හම්බුණා ස්ට්‍රෝබෙරි පිකින් යන්න තැනක්. ඉතින් අද අපි දෙන්න මේ එතනට ඇවිත් ඉන්නේ. ඉතින් ඇතුළට ගිහින් බලමු කොහොමද එතනට යන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් එතනින් ඇතුළට ගියා. එතන අපි මෙහෙම ෆෝන් නම්බර් එක ලියන්න ඕනේ එතන. ඊට පස්සේ මෙතන ඉන්න ඉමෝ, ඒ කියන්නේ මෙතන ඉන්න නැන්දා අපිට මේ පාර පෙන්නනවා ස්ට්‍රෝබෙරි කඩන්න යන්න තියෙන පැත්තට. එනකොට ගන්න මේ පැත්තට යන්න තියෙනවා. 들어요. 말. 아, 네. 알아들어요? 네. 이쪽 내려가지 마. 흰 차 있지, 흰 차, 승용차. 아, 네. 그거 가면은 우회전 해갖고 1번 집, 1번 집. 1번 집. 네. 저 끝까지 가면 되고 지금 흰 차 있는데 거기 보면은 딱 사거리가 나와요, 사거리. 아, 네. 그 우로 가, 우측으로. 여기 흰색 차? 저 밑에 흰색 차 보이죠? 아, 네. 그거 보면은 길이 있거든. 우측으로 들어가는 길이. 아, 네. 그걸로 들어가시면 돼. 저 애기들 따라가 같이 가시면 아, 돼. 네, 네. 같이 가세요. 감사합니다. 네. එයා දිගටම ගිහිල්ලා එනකොට වෙන්න वाली स्ट्रॉबेरी एरिया में कैला स्ट्रॉबेरी गिडियो පැන් බේරෙනවා බා. स्ट्रॉबेरी खड़ना आपको दूरा මේක නම් ඉතින් ස්ට්‍රෝබෙරියක් කියනත් ටිකක් අමාරු කමන්නේ නැති අපි ඒ විදිහට හඳුනා ගමු. හඳුනා නොගත් ජීවියෙන්. कैला स्ट्रॉबेरी වෙන ස්ට්‍රෝබෙරි නෙමෙයි තියෙන්නේ මොන හරි වෙන වගාවල් වගේ අර ටිකේ තිබ්බ ස්ට්‍රෝබෙරි මේ හදිලා නැහැ අර කොනේ ඉඳලා යන්න කිව්ව මෙතන අර ළමයි පස්සේ යන්න කිව්වා නේද? තියෙනවා කිව්ව දිගටම යන්න කිව්වා මෙතනින් වෙන්නේ නැතිනේ. මෙතන ඉන්නේ මේ කායක පෙන්නගෙන අපිට කිව්වේ මෙතනින් හැරෙන්න කියලා අද හොඳ කාලගුණයක්. මේ පැත්තෙන් කොල්ලෙක් හොයාගත්තොත් කුඹුරක් හරි කරන් ඉන්න පුළුවන් පාඩුවේ. ඇම්බුලා හරි ගෙනල්ලා ඉන්නවා මම නම්. එහෙනම් පාඩුවේ ජොබ් එකක් නොකර. මේ පැත්තෙන් කොල්ලෙක් කීයක් විතර වෙයිද දන්නේ නැහැ නේ. තමන්නේ එහෙම හරි ගන්න දෙනවා. මං කැම්පස් යන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි කඩන්න කන කට්ටා මේ පැත්ත බලපන්. මේ ඉන්නේ මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ සජන්නිම්. ඉතින් මෙතනින් තමයි අපි පේ කරලා ඇතුළට යන්න ඕනේ. ඉතින් මෙයා මේ හැම කෙනාටම
බොක්ස් එකත් එක්ක පොඩි කප් එකක් දෙනවා. බොක්ස් එකට කඩාගෙන දාගෙන ගෙදර අරන් යන්න පුළුවන්. අර කප් එකට අපි එතනදි කන ස්ට්‍රෝබෙරි ගෙඩි වල නැටි හැම දාන්න තමයි දෙන්නේ. ඉතින් එක්කෙනෙක්ට මෙතන විනාඩි 30යි උපරිම ස්ට්‍රෝබෙරි කන්නයි කඩා ගන්නයි වෙලාව හම්බෙන්නේ. එක්කෙනෙක්ට වොන් 2000ක මුදලක් අය කරනවා ස්ට්‍රෝබෙරි කඩන්න. ඉතින් මමයි යාළුවා සතිය දවසක තමයි ගියේ මෙතනට. ඉතින් සතිය දවසක් නිසා ගොඩාක් සෙනගනම් ඉඳී නැහැ. ගොඩක් අය පොඩි බබාලව තමයි එක්කගෙන ඇවිත් ඉඳියේ. ඉතින් අපි නිදහසේ ඒ පැය භාගය ඇතුළත ඇති තරම් ස්ට්‍රෝබෙරි කාලා අපිට දුන්න බොක්ස් එකටත් ස්ට්‍රෝබෙරි කඩා ගත්තා. ඉතින් එයාලව ඇතුළට ඇරලවල ගිහිල්ලා තමයි මේ සජනින් ආයෙමත් ඇවිල්ලා අපේ විස්තර අරගෙන අපිට කොහොමද කඩා ගන්න ඕනේ ඒ විස්තර ටික කිව්වේ. මේ ස්ට්‍රෝබෙරි ස්ටිකර් දෙකක් අපි දෙන්නට දෙන්නේ. අපි ස්ට්‍රෝබෙරි කඩාගෙන ඉවර වෙලා අර අපි මුලින්ම ඉමෝ කෙනෙක් අපිට පාර පෙන්නෝනේ. එතනට ගියාම අපිට එතනින් ඔමුක්තන් එකකුයි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් දෙකකුයි දෙනවා. ඒක කාටත් මෙතනට එන අයට දෙන එකක්. ඉතින් ඒක නැති කරගන්න එපා කියලා තමයි අපිට මේ ස්ටිකර් දෙක දීලා මේ සජන්නිම් කිව්වේ. එයා අපිට බොක්ස් එක දීලා කිව්වේ බොක්ස් එක පිරෙන්න ස්ට්‍රෝබෙරි කඩාගෙන වහන්න පුළුවන් තරමට පිරෙන්න කඩාගෙන අරන් එන්න කියලා. ඉතින් මෙන්න මේ විදියට අපිව ස්ට්‍රෝබෙරි ෆාම් එක ඇතුළට මේ සජනිම් එක්කගෙන ගිහිල්ලා ගෙඩියක් කඩලා පෙන්නුවා මේ විදියට කඩන්න කියලා. ඒ කියන්නේ මේ පැලවලට හානියක් වෙන්නේ නැති වෙන්න මේ පැලවල අතු එහෙම කැඩෙන්නේ නැති විදියට තමයි අපිට ස්ට්‍රෝබෙරි කඩා ගන්න කියලා කියන්නේ. බොක්ස් එකක් දුන්න ඇති තරම් කඩලා දාගන්න කනේ වගේ නැති දාන්න මේ කප් එක දුන්නා. නේද? Sejak. Sejak Dan mana? Ada. ini kan ini sudah ඔන්න ඉතින් අපි ස්ට්‍රෝබෙරි කඩන්න පටන් ගත්තා. දැන් ඉතින් ඇති තරම් කඩාගෙන මේ බොක්ස් එක පුරව ගන්නයි ඇති තරමක් අපිට ස්ට්‍රෝබෙරි කන්නයි තමයි තියෙන්නේ. ඉතින් ඔක්කොටම අපිට හම්බෙන්නේ පැය භාගයයි. ඒ පැය භාගය ඇතුළත අපි ඇති තරම් කාලා මේ බොක්ස් එක පිරෙන්න ස්ට්‍රෝබෙරි කඩා ගන්න ඕනේ. ඉතින් කොරියාවට ආපු කාලේ ඉඳලම මගේ තිබ්බ ඔන්න එක හීනයක් අද ඉෂ්ට කරගත්ත අහම්බෙන් හරි මට පුදුම ආසාවක් තිබ්බා මේ වගේ ස්ට්‍රෝබෙරි ෆාම් එකකට ඇවිල්ලා ස්ට්‍රෝබෙරි කඩාගෙන කාලා එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඔන්න මේ අවුරුද්දේ මගේ ඒ හීනේ ඔන්න හැබෑ වුණා. ඇත්තටම මෙහි විදියට අපි කඩාගෙන කද්දි කඩෙන් අරන් කනවට වඩා ගොඩක් පැණි රසයි වගේම මාරම ෆ්‍රෙෂ්. ස්ට්‍රෝබෙරි කියන දේ කොච්චර කඩෙන් අරන් කෑවත් පොඩ්ඩක් හරි තැලිලා තියෙනවනේ. පැණි රසයි.
අපි තව තැන් වලින් කමු. මේ දිගටම තියෙනවා. මේ ගොඩක්ම මල් තියෙන්නේ නේද? ඉවරයි. මේ ටිකේ ගොඩක් තියෙනවා. අපි දෙන්නම් ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳලා කෑවා කොච්චර ගෙඩි කෑවද කියලා හිතා ගන්නත් බෑ. ඉතින් පැය භාගයක් යනව දැනුනේවත් නැහැ. මෙතෙන්ට ඇවිල්ලා පැය භාගයක් ගත වුණාද කියලාවත්. ඉතින් ඔන්න කොරියාවේ ඉන්න අයට නම් මේ දවස්වල හැම තැනකම වගේ මේ වගේ ස්ට්‍රෝබෙරි ෆාම් තියෙනවා. ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න කොරියාවේ ඉන්න අයට නම් ගිහිල්ලා බලන්න පුළුවන්. යටිනුත් රින් ගන්න ඇවිල්ලා මේක එක පැත්තකට මාරු වෙන්න ආයි මේ එහා කොනකට මේ යන්න ඕනේ. අපි යටින් රින්ගුවා. මගේ කලිසමත් ඉවරයි. ඉතින් ඔන්න කොරියාවේ ඉන්න අයටත් එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. විනාඩි 30ක් වුණත් එක වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙයි. ඇවිත් බලන්න හැම පැත්තකම වගේ මෙහෙම ස්ට්‍රෝබෙරි ෆාම් මේ දවස්වල තියෙනවා. සීත කාලේ තමයි තියෙන්නේ. රස්නේ කාලේ නම් මම දන්න තරමින් නැහැ. ඉතින් විනාඩි 30ක් වුණත් පොඩ්ඩක් එක අමුතුම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඒක ගන්න. ඉතින් ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඒ වගේ හරිම හොඳයි මේ වගේ දේවල්. ඉතින් ඔන්න කොරියාවේ ඉන්න අයටත් ගිහින් බලන්න කියලා මම කියනවා. අපි දෙන්න ඉතින් ආපු වෙලේ ඉඳලා ගොඩක්ම කරේ ස්ට්‍රෝබෙරි වල රස බලපු එක. ඉතින් බොක්ස් එකෙන් භාගයක් වගේ තමයි අපි කඩාගෙන තිබ්බේ. අන්තිමට තමයි අපි බොක්ස් එක පිරෙන්නම කඩාගත්තේ. වෙලාව ඉවරයි කියලා මතක් වෙද්දි. ඒ වුණාට ඉතින් අපි ඇත්තටම ස්ට්‍රෝබෙරි කෑවා. ඇත්තටම මට නම් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති පළතුරක් ස්ට්‍රෝබෙරි කියන්නේ. මම පොඩි කාලේ ඉඳලා මාර මාස පළතුරක්. ඉතින් මේ වගේ තැනකට ආවොත් අපිට ඇතිතරම් කාලා කඩාගෙන යන්න පුළුවන්. ඒ වගේම කොරියාවේ තියෙනවා සමහර ෆාම්ස් අපිට කඩාගෙන යන්න පුළුවන් කම විතරයි තියෙන්නේ. ඇතිතරම් කන්න දෙන්නේ නැති ෆාම්ස්. ඒ වගේම බලන්න විතරයි දෙන්නේ. එයාලා කඩපු ස්ට්‍රෝබෙරි තමයි අපිට සල්ලි දීලා අරගෙන යන්න පුළුවන්. නිකන් කඩෙන් අරන් යනවා වගේ. ඒ වගේ ස්ට්‍රෝබෙරි ෆාම්ස් උත් තියෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ තැනකට ගියොත් මේ එක්ස්පීරියන්ස් එක හොඳටම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට නම් පේනවා ඇති මමයි යාළුවයි වඳුරු පැටව දෙන්නෙක් වගේ ඒ එක්ස්පීරියන්ස් එක හොඳටම ලබා ගන්න විදිය.
අපි දෙන්න නම් ස්ට්‍රෝබෙරි ඇති වෙනකම්ම කෑවා. ඊට පස්සේ අපි ස්ට්‍රෝබෙරි කඩාගෙන ඉවර වෙලා ආයෙත් මෙතනට ආවා. අර ස්ටිකර් දෙක මෙතනට දුන්නම අපිට ෆ්‍රී හම්බෙනවා මේ ඔමොක් තන් එකයි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කප් දෙකකුයි. ඉතින් මෙතන ඇතුලේ ස්ට්‍රෝබෙරි පැල මිලදී ගන්න වගේම අයිස්ක්‍රීම් දුන්නා. ෆස්ට් ටයිම් මේක පොඩ්ඩක් අර ගඳ එනවා මේක පාළුවනේ කරන්නේ මේක අර නිකන් අර පොප්කෝන් මෙහෙම කරන්නේ මේක වතුරේක රස වීම ගොඩක් අපි තල්ලි අයිස්ක්‍රීම් ඉතින් ස්ට්‍රෝබෙරි කඩන්න ඇවිල්ලා ඉඳලා කොරියන් ලේඩිලා දෙන්නෙක් එක්ක පොඩි බබාලා දෙන්නෙක් එයාලා අපිත් එක්ක හරියට මේ යාළු වුණා. අපිත් එක්ක කතා කරා අපේ රටේ කොහොමද ඉන්සා කරන්නේ කියලා, ඒ කියන්නේ ආචාර කරන්න කියන්නේ කොහොමද කියලා අහලා ඒ විදිහට කරලා පෙන්නුවා. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න. අන්‍යෝන්.